මේ බොරු මරිසි දාන්න එපා හරිද? ඔයාලා දාන මරිසි මට තේරෙනවා. පුතා කොහෙද මෙහෙම යන්නේ? අද අපේ ගෙදර පොඩි නැන්දා උයනවා. ඒ නිසා කඩෙන් කැම ටිකක් ගන්න යනවා නැන්දේ. ඇයි පුතා මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ? ගොඩක් සල්ලි හොයන්න ඕන. මම බදින්න ඉන්න නෝනට හැමදාම කොත්තු කන්න ඕනලු. අම්මා මම කරන කිසිම දෙයක් බලන්නේ. හැබැයි ෆෝන් එක ගත්තොත් එයා කොහෙ හිටියත් බලනවා. ඇයි පුතා අද ඔයා තරහින් වගේ? මට බෑ අනේ. අම්මි අම්බුන් කවද්දි බත්තස්සේ හංගල කලවලු කැව්වා. තිත්තයි බෑ. කන්නේ මගේ සල්ලි වලින් නම් බෝලේ වගේ මහත් වෙන්නේ මම නම්. ඇයි කාටවත් වේදනා? අල්ලපු ගෙදර නැන්ද ඇවිත් කියනවා බලන්නකො මගේ පුතා දැන් ඇවිදින වාලක බබා තාම වාඩි වෙලා කියලා. නැන්ද වාගේ පුතාට අවුරුදු 2යි. මට මාස 6යි. මේක පිට්ටු හැදෙන අවුරුද්දක්. අප්පා විනාඩි දෙකෙන් දෙකට සදුදා වෙනවා අලේ. කොහොමද බබා? බබෙක් වෙලා ඉන්න එක හරි අමාරුයි. හිතන්නකො පිට කසනකොට යාලා දෙන්නේ කිරි. මැනික ඔයා හැම වෙලේම hina වෙලා ඉන්නේ ඇයි? ඉතින් එහෙම තමයි නන්දා. hina වෙන්න පුරුදු වුණාම තනියම. පොඩි ලොක්කා රටේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක සර්ගේ ඊළඟ පියවර මොකද? හැම බබෙක්ටම කිරි පැකට් එකක්. මට චොක්ලට් කේක් එකක්. පුතේ ඔයා අද දුකින් වගේ ඉන්නේ ඇයි? ඔව් මට හරි තරහයි. අම්මා දවසම ෆෝන් එක බල බල ඉන්නවා ගේ අස් නොකර. කවුරු හරි ආවම කියනවා මන් නිසා යාට වෙලාවක් නැහැ කියලා. මේ මගේ මූණ. මේ රෝස් එක ඇපල්. ඒවා ලස්සනයි. ඒ නිසා මාව මිරිකන්න එපා. මට රිදෙනවා. ෆාතිමා සුට්ටල් hina වෙන්න ලස්සන ළමයෝ. නයිස්. පුතේ ඔයා අද මෙච්චර තරහින් ඉන්නේ ඇයි? ඇන්ටි අම්මා හැමතිස්සෙම රෝස පාට බිස්කට් පැකට් දෙන්නේ මගේ අක්කට විතරයි මට නෙවෙයි. ඇයි එයා මට විතරක් මෙහෙම වෙනස්කම් කරන්නේ? පුතා මොකෝ අවුලෙන් වගේ? ලොකුම ප්‍රශ්නේ තමයි මම බෝලයක් වගේනේ. හැමෝම ඇවිල්ලා මාව මිරිකනවා ඉඹිනවා. හරි කරදරයි ඒක මට. පුතා අම්මගේ කැමතිම කෑම මොකක්ද? තාත්තගේ ඔළුව නැන්දා. මොකද තාත්තා කිව්වේ ඒකයි. චූටි බබා මොන්ටිසෝරි ගියේ නැත්තේ ඇයි? මොන්ටිසෝරිය වාලා. මොන්ටිසෝරිය ළමයි උද්ඝෝෂණයක් නැන්දි. බබාට සල්ලි තිබ්බොත් මොනාද ගන්නෙ? මම අපේ අයියට කාල් එකතුයි ඔයාට මොලේකුයි ගන්නේ. Oh my god! මගේ හිත දරුවෙක් වෙලා අඬනවා හීනෙන් නොවන ආදරයක් වෙනුවෙන්. පුංචි අපේ බබියා YouTube channel එක subscribe කරන්න. හැමෝටම ආදරෙයි.